දැන් කරුණා කරලා මේ යන්න. ඔයා ඇවිල්ලා ඉන්නවද දියුදාන්? දැන් මේක අපි කවුරු හරි දාගන්න. මේක අපි දාගන්න අපිට ඕන කෙනෙක්. මේ පන්තර කන්න තු යන්න. පන්තර කන්න එපා. වරෙන් කොහොමද එන්නපාම? උඹ එන්නමාගෝ. මට හිටියා මං ඉන්නවා තමයි පන්තලේ දිවුර දාගත්තා දිවුරට ගලපෙන්නේ. අපි දිවුර දාගත්තේ නැතිනම් දිවුර දාගත්තේ නැතිනම් අපි දිවුරේ ඉන්න විදියට ඉන්නවා. වරෙන් මොකද? වරෙන් දැන් කියන්නේ වරෙන් දිවුර තියෙන ඉඳ මට හාමුදුරනේ කියන්න හිතෙන්නේ. අනේ එපා කියන්නේ. දිවුරා ඉන්න නේ. දැන් යන්න. අරමක් ඇඳගෙන කරුණා කරලා යන්න. තවත් මේ වද දෙන්න එපා. බැරි ගමන් යන්න නැති මොකද? අපේ යන්න බැරි නේ තවත් නැතු වෙන්නේ. මේ මිනිස්සු ඔක්කොම පාසාවට පදිනවා. වැඩක් නැහැ. එහෙම තමයි කියන්නේ. ඒක කොහොමද කියන්නේ? මේ කතා කරපු හැටි දැක්කනේ. ගැලපෙනවා සම්පූර්ණ. ඒ බංග කනවා සබනේ. මාසල කාලා ඉවරයි දැන්. ඉතුරු කරලා නැහැ මොකෝ. මොනවද තියෙන්නේ කන්න? පන්තිලි පස්සිත නැහැ කියන්නේ කන්න. ඒක පරිණාමය කියලා නේද? අපේ ඉතිරි නෑ ඕනේ කරුණා කරලා යන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. ආන්දරෝ කියලා වැඩක් නැහැ නේද? ආන්දරෝ අපිට හිත කුණාර වෙන්නේ දැන් කතා කරන්නේ. මම කතා කරන්නේ. මම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කුමාර වෙන්නේ නෙවෙයි. මම කතා කරන ඊළඟට මම කතා කරගත්ත උත්තර මේ එක උත්තේ ගොඩක් ඒක උරත් මං අය තොපිට එක උරත් මං ඕක වග ගන්න දෙන්නේ මේ මල්ලිලා එවිල්ලා දොර අහන්න. අර ඇතුලේ දෙකෙනෙක් ඉන්නවනේ. අයිපියව. ඒ ආන්දරෝ අපේ නැන්ට ආන්දරෝ මේ එළියට වඩින්න කියන්නේ. හරි. අපිය යන්න අයින් කරලා පින්න පියව. ඈ නල්ලියා. අපි පොඩි ආන්දරෝ මේ කතා කරමු. හරි නල්ලියා. ඒකවල ඉතින් එයාට කොන්දන්නේ ඇවිල්ලා මෙයා වෙලවන්න. එයා ඉච්චර සීලවන්ත නා. ඇයි? ඈ මොකද කියන්නේ? මම කියන්නේ. දැන් ඒ ආන්දරෝ නිලවන්න බෑ. එයා ආමුදුරවන්න කියන්නේ තිබරවට එපා. එයා ඉච්චර සීලවන්ත නා. දෙන්න වෙලවන්න තියෙන්නේ. අවු කියන්න බෑ. ඒ ආන්දරෝ ඒ වගේ තමයි. පිස්සු දෙන්නේ. අවු කියන්නේ යාට කියන්න බෑ. දෙන්න වෙලවන්න ඕනේ. ඕන්න නැති වුණාට එයා දස් ගන්නත් මේක හැමදාම වෙනවා කියලා. vale. මේක හරි විදිහට